Yo, what's up? 9.1 අප්ඩේට් එක ගැන පොඩි අප්ඩේට් එකක් තියෙනවා ඒක දෙන්නයි. ටයිස් කැමෑලට් එක ගැන කියන්න ආවේ. මම Discord එක යූස් කරන්නේ නැහැ. මම Discord එක ඇක්ටිව් නැහැ. මගේ නමින් ස්කැම කෙනෙක් ඉන්නවා Discord එකේ. ඒවට අහු වෙලා මුකුත් සල්ලි වුණ ආස්ති කරගෙන මේ මට මුකුත් කියන්න එපා. මම Discord යූස් කරන්නේ මම WhatsApp විතරයි යූස් කරන්නේ. ඒ ස්කැමෑලට් එක කියනවා අපි යන් අද වීඩියෝ එකට. ඔයාලා මුලින්ම යන්න ඕනේ වෙබ්සයිට් එකට. කැරිස් කැමකාරය උත්තම මෙතන ලොගින් හරි සයින් හරි යන්න ගිහලා ඔයාලගේ යූසර් පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න. මොකක්ද මගේ එක යූසර් පාස්වර්ඩ් එකක් නෑ බා. මම ගහලා ලොග් වෙන්න. හරිද? ලොග් වුණාන් පස්සේ ඩවුන්ලෝඩ් වලට යන්න. මේ තියෙනවා අප්ඩේට් එක මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට එරර් මෙසේජ් එකක් එයි. හරිද? සමහරක් විට මේ සමහරුන්ගේ ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. සමහරුන්ගේ ඩවුන්ලෝඩ් නැති වෙන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් නැති වෙන කට්ටියට මේක කියන්නේ. හරිද? 3 ඩොට් ක්ලික් කරා ඩවුන්ලෝඩ් ගියා. එතනින් මේ ඩොට් තුන ඔබලා ඩවුන්ලෝඩ් ඩේන්ජරස් ෆයිල් කියන එක දෙන්නේ. සමහරුන්ගේ කීප් එනිවේ කියලාත් ඇති. ඒක දීලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ මේකට ගියා. ඊට පස්සේ මචං මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. හරිද? මොකක් හරි තියෙන මොකක් හරි තියෙන මගුලෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න. මේ එක්ස්ට්‍රැක්ට් කරලා දාගන්න. එක්ස්ට්‍රැක්ට් කරලා ඉවරෙන් පස්සේ මේක run as administrator open කරගන්න. ඕන් ඉතින් මටත් අමතක වෙච්ච දෙයක් තියෙනවා. දැන් ඉතින් emulator open වෙන්න 60 පැයක් යාවි ඈ. අපි එතකන් මෙහෙම panel එක run කරමු. හරි emulator load වෙනකම් පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාලට හිතන්න මගේ panel එක ගන්නවයි කියලා ඔයාලට පුළුවන් multiple login ගන්න. හිතන්න ඔයාගේ එකම user එකට ඔයාගේ යාළුවටයි ඔයාටයි දෙන්නට panel එකක් use කරන්න ඕනේ. එක panel එක ගන්න ඕනේ. multiple login තියෙන panel එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දැන් user එකක් තියෙන එක්කෙනෙක් නම් ඔයාලට පුළුවන් තා පොඩි ගාණක් pay කරලා ඔයාලට multiple login විදිහට user එක හරව ගන්න. හරි. එහෙනම් අපි යන් මේක ටික කරන්න. අද කරන්ට යන්නේ මචං aimbot v2 v3 එක ගැන පොඩි හඳුන්වා දීමක් කරන් තමයි තියෙන්නේ. හරිද? v1 එක ඉස්සර වගේම තමයි කලින් මගේ ගහපු කට්ටිය දන්න ඕනේ v1 එකේ තියෙන හැටි. network block වෙලාද මේ network block කරලා තියෙන මේක මෙතන වැඩි කරන්න නෑ network block කරලා නෑ. හරි. අර මෙහෙම ඔයාලා මොන රෙට්ටක්ද බං මෙහෙම අපි යන් ට්‍රේනින් හරි ඔයාලා මෙහෙම පළවෙනි සැරේ inbox මෙහෙම ඔයාලා v1 එක on කරන්නේ v1 එක කලින් වගේම තමයි match එක on කරන්න තියෙන්නේ. හරිද? මේක මේ සමහර කට්ටිය කියලා තියෙනවා ඒ කට්ටියට 1 minute on off කරගන්න ඕනේ female කට්ටිය බග් යන වෙයි හින්දා off කරලා ගහන්න ඕනේ. අන්න ඒ විදිහට කතා ගොඩක් කියන හින්දා මෙන්න මේ ඔප්ෂන් එක හදලා තියෙන්නේ. හරිද? දැන් මේකෙදී තියෙන එක මම ඔයාලට පෙන්නන්න මට විනාඩියක් දෙන්න මගේ XP අඩු කරගන්න ප්ලේන් වලින් ගහලා මෙවෙන් ගහන්න බෑ මචං 2.50යි දෙකයි හරිනේ හරිනේ ඔන්න බලන්න එකට වදින්න හරිද ඔයාලා තියන්නේ මෙහෙම ඔන් කරන්න පළවෙනි සැරේ ඔන් කරද්දි චුට්ටක් වෙලා යනවා ඒක වැඩි හිතන්න එපා හරිද මේ මොනවද මේ හරි මෙන්න ඔන්න වුණා හරිද දැන් මේක ඔයාලට ඕෆ් කරන්නත් හැකි one second ඔන්න ඕෆ් ඔන්නයි ඔන්න වුණානේ ඔන් මේ ඔන් ඕෆ් ඕෆ් ඔන් මේකදී මේ bot එකේ තියෙන වෙන වෙනස තමයි මේ අනිත් කට්ටියගේ වගේ නෙමෙයි හරිද දැන් ඔයා මේ ලොබි ගිහිල්ලා හෝ අර මැච් එකේ ඉන්න ගමන් එහෙම නැත්නම් අලුත් මැච් එකට ගිහිල්ලා කොතනදී හෝ ආයෙත් අලුත් මැච් එකේදී මේ bot එක on කරනවා නම් මෙන්න මේ මෙමරි එක රීෆ්‍රෙෂ් කරන්න ඕනේ හරිද ඔයාලා මෙමරි එක මතකද on කරපු මේ bot එකේ මෙමරි එක රීෆ්‍රෙෂ් කරන්න ඕනේ ඔයාලා on කරපු මෙමරි එක රීෆ්‍රෙෂ් කරේ නැත්නම් ඔයාලා මේ bot එක on වෙන්නේ නැහැ ඔයාලා මේ ඔයාලට ඔන්න අමතක වුණා මෙමරි එක රීෆ්‍රෙෂ් කරන්න මැච් එකට ගියා ඒත් කවන්නේ මෙතනදිත් මෙමරි එක රීෆ්‍රෙෂ් කරා enable කරා enable කියන්නේ on කරා
මෙමරි එක රීෆ්‍රෙෂ් කරාම වෙන්නේ ඔයාලා අර මුලින් ඔන් කරන තැනට ආයෙ වැටෙන එක. හරිද? මේ දැක්කනේ? ඉම්බට වුණා. ඔෆ් වුණා. ඔන්න වුණා. හරිනේ. හරි. දැන් ගොඩක් කට්ටිය මේක ඉල්ලලා තිබ්බ හොට් කී එක. ඒකටත් යන්න. හොට් කී වලට ගියන් පස්සේ ඔන්න තියෙන හොට් කී. දැන් ඔයාලා මෙහෙම නිකන් හොට් කී දැම්මට මේක වැඩ කරන්නේ නැහැ. හරිද මේ? වැඩ නැහැ. මේ නොට් වර්කින්. හරිද? දැන් ඔයාලට කරන් තියෙන ඇක්ටිව් හොට් කී එපුවා. ඊට පස්සේ ඔයාලා මේකට දාන හොට් කීයක් දාමු. හරිද? මම මොනවද බන් දාන්නේ? මේකට මම F3 දැම්මා. මේකට F4 දැම්මා. F5 දැම්මා. හරිද? කැමති ඒවා දාගන්න ඔයාලට. මේක ඔන්නේ තියෙන්නේ අපි දැන් මේක ඕෆ් කරමු. එතකොට F4 නේ ඔබන්න ඕන. ඔන්න ඕෆ්. හරිද? ඊට පස්සේ F3 කෝ ඔන්න ඔන්න ඕෆ්. ඔන්න ඕෆ්. ඔන්න හරිනේ. ඔන්න හොට් කීත් වැඩ කරන හැටි කියලා දුන්නා. ඊට පස්සේ මේ මෙතන රීෆ්‍රෙෂ් එක දැම්මනේ. ඔයාලා රීෆ්‍රෙෂ් කරේන් පස්සේ වෙන්නේ ඔන්න රීෆ්‍රෙෂ් කරා. හරිද? මැච් එකේදී රීෆ්‍රෙෂ් කරාට මුකුත් වෙන්නේ නැහැ. දැන් ඔයාලා මේකෙන් එම්බොට් එක ඩිසේබල් කරන්න හිතමු. කෝ ඩිසේබල්. දැක්කන් ඩිසේබල් වෙන්නේ නැහැ. නෑ. ඩිසේබල් වෙනවා. හරිද? ඔයාලා enable කරද්දි මේ මෙමරි එක රීෆ්‍රෙෂ් කරපින්ද අර මුලින් ඔන් කරන ඔය චුට්ටක් වෙලා යනවා. හරිද? එච්චරයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ස්නයිපර් යූස් කරන්න ස්නයිපර් ස්කෝප් ලැග් වෙනවද බං? නෑ. ඔයාලට මෙතනින් කැමති එකක් දාන්න. low mid high මං high දානවා. දැක්කනේ හරි. සුප්‍රීම එහෙම යූස් කරන්නේ. තව සමහර කට්ටිය ESP වැටෙන ටික කතන්දර එනවා N32 එකේ. ඒ කට්ටියට බලන්න setting වලට ගිහිල්ලා මේ graphic එක graphic එකේ engine mode එක දාන්න පුළුවන් performance. හරිද? ඒකෙන් වැඩ කරනවා. අපි chance එක දාලා පෙන්නමුනේ. මම දාන්නේ සාමාන්‍යයෙන් outline එකේ blue hack එකයි. දාලා මේක අඩු කරනවා. අර පේනවනේ පේන්නේ හරිනේ. හරි. එහෙනම් සුප්‍රීම එකේ සුප්‍රීම එසෙන්ෂල් එකේ කතන්දරේ හරි. එක්ස්ටර්නල් යූස් කරන කට්ටියට දැන් මම වීඩියෝක් දානවා. ඒ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඔයාලා අදාළ ගෲප් එකේ ලින්ක් එක තියෙනවා. ඕන්න ඒ කට්ටියට ඒකෙන් බලන්න පුළුවන් එක්ස්ටර්නල් එක ඔන් කරන විදිහේ ඒ ප්‍රොසෙස් එක. හරිද? ස්කැමර්ස්ලට අහු වෙන්න එපා. හරි විදිහට වැඩේ කරගන්න. මං කියන්නේ මගෙන් පැනල් ගන්න කියලා ලංකාවේ තරම් හොඳට පැනල් සෙල් කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියනුත් ගන්න පුළුවන් ගන්නවා නම් ස්කැමර්ස්ලට අහු වෙන්න එපා. එනවා පියා.